හෙලෝ ගස් ඔන්න අදගොල්ල එකතුලා ඉන්නේ මගේ තාත් අලුත් ගේම් ප්ලේ එකත් එක්ක ඉතින් ගයිස් වන අද ඉතිගන මමත් තව මයින්ක්‍රාෆ් අරගෙන ඉතින් ගයිස් අපි ගැම්මින් මයින්ක්‍රාෆ් එක පළවෙනි එපිසෝඩ් එක තමයි මේ ඉතින් අපි ගේම් එක ප්ලේ කරලා බලමු ඉතින් ගයිස් මම මගේ වර්ල්ඩ් එකට නම දාගන්න මොකක්ද දාන්නේ අපි දාමු ලොස් ඇන්ටෝස් කියලා මේ තමයි ගයිස් මගේ වර්ල්ඩ් එකේ නම දැන් නම් අපි ගේම් එකට වර්ල්ඩ් එක ක්‍රියේට් කරමු ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ ඉතින් අපි ගේම් එක වැඩි ඉක්මනට අපි දැන් වීඩියෝ පටන් ගමු ඉතින් යන්න කලින් මතක් කරනවා ඉතින් ඔයාලා තාම අපි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා දැන් මෙහා පැත්තේ bell icon එකත් එක්ක දැන් subscribe කරලා තියාගන්න ඊට පස්සේ guys මම වීඩියෝ දාපුවම ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන ගන්න පුළුවන් ඉතින් guys ඔන්න මේ සීරීස් එක නම් guys ඔන්න සුප්‍රියනම ගහලා ඉවර කරන අන්ඩර් ඩ්‍රැගන්වත් බලන්න යනවා අපි ඒක අනිවාර්යෙන් දැන් channel subscribe කරලා තියාගෙන ඉන්න let's go video එකට තාවන පොඩි වෙලා බලන් ඉන්නවා මේක load වෙනකන් කමන්න ඉතින් අපි බලන් ඉමු එතන ඉතින් subscribe කරලා දෙන්න හරි guys එහෙනම් අපි යන්නේ game play video එකට පොඩි වෙලා දැන් අපි ඉමු let's go අයියෝ guys මේක පොඩ්ඩක් වෙලා ගන්නවා මොකද මේ පොඩ්ඩක් විතර වෙලා යනවා මොකද පොඩ්ඩක් ස්ලෝ මේක කන්නේ බලන් ඔන්න guys දැන් නම් හරියන්න යන්නේ ඔන්න guys දැන් අපි world එක generate වෙන්න යන්නේ අපි ගැම්මින් ගහමු ඔන්න guys අපි ආවා world එකට හුටා guys world එකට අම්මා guys මේ seed එක set වෙන්නේ නැහැ මාර seed එකනේ guys මට ආවේ මේ ගහුඩ ස්පෝන් වෙන එකක් guys කුඩුනා guys guessat මේ seed එක set වෙන්නේ seed එක අමාරු වැඩි එක guys මට අපි normal එකක් ගමු මේක අපි delete කරමු okay guys ඔන්න ඉතින් දැන් ඉතින් පොඩක් බලන් ඉන්න තමයි තියෙන්නේ ආපහු සුපුරුදු පාරදී ගේම් එක ලෝඩ් වෙනවා ඉතින් අර සීඩ් එක පොඩක් ගයි සමහර වැඩි එකකකයි මම මේ අර කැලෑක තමයි රිස්පොන්ඩ් උනේ ඒක ඇත්තට සෙට් වෙන්නේ මං අක්කමැති සීඩ් එකට ඔන්න නම් අපිට සුපිරිම සීඩ් එකෙන් දැන් ඉතින් අපිට කරන් තියෙන්නේ ගයිස් ගහක් කපා ගන්න එක අපි ඉක්මනට ගහ කපා ගන්න ඔයගොල්ලෝ ගන්න නම් ගයිස් මෙන්න මේ වගේ සීඩ් එකක් තමයි ගන්න ඕනේ ඔයගොල්ලෝ මේ බිගිනර් කෙනෙක් නම් අන්න මට කලින් හම්බුණා වගේ සීඩ් එකක් යන්න try කරන්න යන්න එපා මොකද එව්වා අමාරුයි මොකද එව්වා අමාරුයි උඩ එක්ස්පර්ට්ලා වෙන්න ඕනේ ඒ වගේව ගහන්න ඉතින් මං එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි තමයි ගයිස් මං එක ගත්තේ නැත්තේ ඔව් ඉතින් ඔව ඒ මුළු සීඩ් එකම ගයිස් කැලයක් අනේ ගයිස් මං ඒවට කැමතිත් නැහැ හරි ඔන්න දැන් අපි ඉස්සෙල්ලා අපි ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න පොඩි වෙපන් ටිකක් හදාගෙන යන්න ඕනේ ඊට පස්සේ ගයිස් හරි ඉතින් කපාගෙනකෝ මේ එපිසෝඩ් එකෙන් එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ මං හෙට එපිසෝඩ් දෙවෙනි එපිසෝඩ් මේක දාන්න ඉන්නවා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මට සපෝට් එකක් දෙන්න මතක් කරන්නත් එපා ඕකේ ඔයාලා දැන් අපිට ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්න පුළුවන්ද කියලා පුළුවන් නේ අමේතින් ඔය පයින්නට හරන්න ඕනේ හරි අවුලන්නේ හරි ගේමින් ස්කොට් හරි දැන් අපිට ක්‍රාෆ්ටින් ටේබල් එක හදන්න පුළුවන් ඔන්න ඇදුවා මේක පොඩ්ඩක් දැන් මෙතෙන් පේස්ට් කරගමු දැන් අපි පොඩ්ඩක් වෙපන් ටිකක් හදන්න බලමු ස්ටික් හැදුවා තව මේකත් හැදුවා මේක නම් හදන්න බෑ කඩුවක් විතර නම් හදාගත්තේ
අයි වැඩ කරන්න අර ගස් කපාගනිමු. හොඳ. ඉතින් අපි ඔන්න ගහ කපාගත්තට පස්සේ අපිට පුළුවන් බෙඩ්ඩක් හදාගන්නත් ඕන ගයිස්. බෙඩ්ඩක් හදාගන්න නැතුව සොම්බිලාගෙන් බේරලා ඉන්න අමාරුයි. මට මයින්ක්‍රාෆ්ට් ගැන දැනුමක් තිබ්බා තියනවා නැත්තේ නෑ. නමුත් මට 100% ගයිස් කිසි දැනුමක් නෑ. ඉතින් ගයිස් මගේ අරවරුම තමයි අපි ගියක් හදනකොට ගයිස් ලොකු ගියක් ගියන්න හදන්නේ. බොහොම පොඩි ගියක් තමයි හදන්නේ. අයියෝ ගයිස් රෑ වේගෙන යනවා වගේ සලුකුණක් පේන්න තියෙනවා. මට වගේ වෙපන් ටික හදාගන්න ගයිස් අර ගහින් ආවේ වුඩ් ටික මදි. මේ කෝක්කුන්නේ කෝක් ලොග්. හරි. කෝක් ලොග් මෙව්වා. කෝක් ලොග්. අපේ ක්‍රූස් වලට ඔයගොල්ලෝ කැමති මේක හදන්න පුළුවන්. ක්‍රූස් තියෙන හැබැයි ගොඩක් කැලෑවල. හරි අපි කටගා දැන් මේකෙන් අපි ප්‍රයින් හදාගමු. ටන් 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 අපි ඩ්‍රිලින් කරනවා. හරි කවන්නේ. ඔය හදාගත්ත ටික ඇති. දැන් ඉතින් ගයිස් අපිට තියෙන්නේ විලේජ් එකක් වන් යන්න. විලේජ් එක හදාගන්න යන්න කියලා ගයිස් මගේ තාම වෙපන් ටික ගයිස් පොඩ්ඩක්වත් තාම මදි. මුට්ට වඩා පොඩ්ඩක් හදාගන්න වෙනවා. අපි මේ පැත්තෙන් ක්‍රොස් කරමු. ඔය් තා පොඩි වෙන්න. මෙන්න මෙතන. යාපතේ සර ඩෙසර්ට් බයෝම තියෙන්නේ. මෙන්න මෙතන සුගර් කෑන් තියෙනවා. මේව දැක්කලා දැක්කේ වගේ නම් යන්න එපා. දැක්කලා දැක්කේ නෑ වගේ නම් මේව යන්න එපා. ඒව මාර වටිනවා. මයින්ක්‍රාෆ්ට් එක ගොඩ වටිනවා ඒව. අම්මගේ කන්න බෑද? ගොන් අදහසක්. සුපිරි පොට්ටක් නේද? හරි ගයිස්. අද පොඩි මන්න මෙතන ෂීප් කෙනෙක් ඉන්න. මෙයාගේ අපිට පුළුවන් මෙයාගේ වූල් වලින් අපිට ඇඳක් හදන්න පුළුවන්. මට වූල් පොටක් දෙන්නකෝ. යා වූල් දුන්නා අපිට. යා ගොඩාක් හොඳ එක්කෙනෙක් ගයිස්. හරි. දැන් ඉතින් අපි පොඩ්ඩක් දැන් යන් මෙන්න මේ පැත්තට. විලේජ් එකේ ළඟපාර තියනව දන්නේ නැහැ නේද ගයිස්? ඇයි කියලා අහන්න එපා මට යන්න ඕනේ. මේ විලේජ් හොයාගන්න ගන්න ගයිස් පොඩ්ඩක් අමාරුයි. ආන්න අතර තව ඉන්නවා සුගර් කේන් තව තියෙනවා. සුගර් කේන් මේ සුගර් කේන් කියන එක ගස් අපි ඉප්පට ගලවමු. ඕකේ නයිස්. මුකුත් නෑ නයිස්. හරි අපි එහෙනම් දැන් තව ගහක් තියෙනවා. ඔන්න ඔය ගත්ත අපි නම් කපාගමු නේද? නිකන් දෙන ගස්නේ. මෙන්න මේක කපමු. නයිස්. අපි වෙන මේ අපි මුළු ගහ කපාගෙන යමු. ඔය කියන්නේ අපි පටකල් මෙන්න මෙතන ගලා කොබස්ටෝන් වලින් පොඩ මෙතන හාර ගන්නවා. උසෝගෝගේ කියන්නේ ආසයිද? හරි අවුලන්නේ. අපි යමර මෙතන මට කොබස්ටෝන් ටිකක් ගන්න ඕනේ. මොකද මට කොබස්ටෝන් වලින් පොඩි ටූල් එකක් හදන්න තියෙනවා ටූල්ස්. ඒවල කේව් එකක් තියෙනවා නම් කොබස්ටෝන් එන්න එතනින් ගන්න පුළුවන්. මං වගේ වෙන්නේ මේ වගේ යටට හාරගෙන යන්න ඕනේ නැහැ. ඔව් ඉතින් යටට හාරගෙන යන්න ඕනේ නැහැ. හරි. කැඩුවා. හරි ගයිස් උන්ටි කොන පේන ඇති මම ගොඩක් කඩාගත්තා. උඩ හරිය පොඩක් කපාගමු. අපි ඩ්‍රිලින් කරනවා ගයිස්. ගැම්මක් තමයි. නයිස්.
wow වැටි කපාගමු කඩාගත්තා බලන්න අපි ගා කොච්චර තියෙන්නේ කියලා 30ක් තියෙනවා ඒක දැන් මේකත් එක දැන් 31ක් නයිස් ඒවා ටික දැන් ඉප්පන කඩාගෙන යමු මෙන්න මේවා ටික දැම්මා හරි දැන් ඉතින් යන් උඩට ටික දැන් වහමු අපි මයින් කරපු පොට් එක හරිද දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්තා දැන් අපි මෙව්වෙන් හදාගමු ටූල්ස් ටිකක් ටූල්ස් මංගා ස්ටික් නැද්ද ස්ටික් තියනවා බය වෙන්න දෙයක් නැහැ දැන් ඉතින් අපිට තියෙන්නේ මේව ටික හදාගන්න හැද්දුවා දැන් අපි වුඩ් එක පාවිච්චි කරමු අපිට මේ අර ස්ටෝන් එක තිබ්බත් මොකද ගයිස් ඕක නාස්ති කරගන්න ඕනේ නෑනේ නයිස් ගයිස් එළම කොහොමද ගැම්ම තව ෂීප් කෙනෙක් ඉන්නවා මෙයා පොඩක් ඒ වූ ටිකක් දෙන්නකෝ දැක්කේ නෑ කියනවනේ excuse me හරි වූ ටික ගත්තා දැන් අපිට බෙඩ් එකක් හදන්න ගයිස් තව එකම එකක් ඕනේ නේද මිස්ටර් ඌරු පෙටි නෙමෙයි ගයිස් බැටළුවේ ෂීප් හරි පොඩි විලේජ් එකක් පේන තික්මානක නැද්ද ගයිස් අර විලේජ් එකක් ඕනේ මෙන්න තව බැටළු දෙන්නෙක් වෙනවා හායි හෙල්ලෝ මගේ රත්ත වේක් හරි දැන් අපි බෙඩ් එකක් හදාගන්න පුළුවන් මං හිතන්නේ බෙඩ් නැද්ද අපි සර්ච් කරලා බලමු බෙඩ් කියලා මම බෑඩ් කියන එක ගහලා තියෙනවා අයියෝ දැන් නිකන් බෙඩ් කියලා ගහන් තින්නේ බෙඩ් අයි බෑඩ් කියලා මං ගැහුවේ මම ගහන්නේ බෙඩ් කියලා බෙඩ් අරනේ අයියෝ මට රිසල්ට් එක පෙන්නන්නේ කාන්නේ ගයිස් ඩ්‍රයිව් කරනවා දැන් විලේජ් එකකින් පිහිටක් අපිට හම්බෙයි කියලා මං හිතනවා ස්ටෝන් පිකස් මම ස්ටෝන් පිකස් එකක් හදාගත්තා මේ මං ගා ක්‍රාෆ්ටින් ටේබල් හුටා ක්‍රාෆ්ටින් ටේබල් එක්කෝ මේ තියෙන්නේ මං අයියෝ ගයිස් මඤ්ඤං වෙනවා ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක තියෙදි මං මගේ ඔරිජිනල් ඉන්වෙන්ටරි එක බලලා තියෙන්නේ මේ තියෙන්නේ බෙඩ් එකක් ඔන්න බෙඩ් එක හදාගත්තා තිබ්බා බුදිය ගත්තා දැක්කනේ සරලයි පහසුයි දැන් ගයිස් අපි දැන් පොට්ටක් හදාගන්න යන්න ඕනේ දැන් අපි ගයිස් බැරි පොඩක් මූව් ඔන් වෙමු ඔයාලා දැන් මූව් ඔන් වෙමු අපි දැන් මෙතනට යන්න ඕනේ හරි නයිස් දැන් අපි ගයිස් පොඩ්ඩක් දැන් විලේජ් එකක් හොයාගෙන තමයි දැන් අපි යන්න අරුව අනතර ක්‍රූස් තියනවා මං හිතන්නේ ඔන්න ඔතන ගිහලා වැඩක් නැහැ ගයිස් අපි දැන් අපි කලින් යන්න ඕනේ ගයිස් විලේජ් එකක් හොයාගෙන හරි අපි විලේජ් එකක් හොයාගෙන වෙන ගයිස් මෙන්න මෙතන හැලෝවින් එක දාන වට්ටක් අද මේ අනේ මන්ද ආසිත ගයිස් ගලලා ගම්මෙව්වා එක එක අපි රෙසිපි අන්ලොක් වෙන්නවා නයිස් මයින්ක්‍රාෆ්ට් වල ආස කට්ටිය දැන් අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හිතන එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ කැමතියි කියලා රෙඩි කියලා 13ක් ගිහිල්ලා 13 නෙවෙයි 14ක්
විනාඩි 15ක් වුණා දැන්. ආමගස් මට කන්න කැම ටිකක් ඕනේ ගයිස්. දැන් මට බඩගිනි. මේ ඌරු ටික. ඌරුද ගයිස් මුන් කියන්නේ පික් පික් පික්. අයියෝ ගයිස්. ඌර අරේ. අත බැටළු එක්ක මේ මම මොකක් හරි එකක් මගරනද? හරි දැන් අර ගයිස් ඉන්නවා බැටළු එක්. ඉෂ්ට බැටළුවා. අපි අඳක් මං හදාගත්තා. හරි අවුලන්නේ. තව දක් හදගමු අපි. හරි. ඒ ගයිස් තාම විලේජ් එක නැද්ද ගයිස්? පේන තෙක් මම නික ලස්සන මල් ටිකක් තියෙනවා. එහෙම දැන් පොඩක් දැන් ඇවිදලා කරලා බලන්න මේ කඳු ටික අපි ක්‍රොස් කරලා බලමුද? මට ගයිස් ගොඩක් කට්ටිය මම දැක්කා තියෙනවා ගොඩක් YouTubersලා ඔය අහම්බෙන් ඒගොල්ලෝ මේ කඳු දොර නගිනවා. ඒ පැත්තේ කන්දේ පැත්තේ ඒගොල්ලෝ පේනවා ගයිස් විලේජ් එක. මටත් එහෙම පේන අවස්ථාවක් මට තියෙන වාසනාවක් තියෙදි කියලා බලමු. බලමු. මට හිතෙන්නේ නැහැ මං ඊතර වාසනාවක් තියල්ද කියලා. වාසනාව සාමාන්‍ය ගොඩක් නැති ඒකට. අරි නයිස්. මම කන්ද එහා පැත්තේ විලේජ් එකක් තියෙනවද කියලා බොහෝ දුර තියෙන්න ඕනේ. අන්න තියෙනවා. යේ. බැලුවා. අන්න ගෑස් අපි විලේජ් එකකට හොයාගත්තා. විලේජ් එකක් හොයාගත්තා අපි. බලාගෙන. ඒකයි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මෙන්න මේක try කරලා බලන්න. කන්දක් එහා පැත්තට ගියම කන්දෙන් එහා පැත්තේ තියෙන ගෑස් විලේජ් එක. කඳු වැඩියෙන්ම තියෙන ගෑස් විලේජ් වැඩියෙන්ම තියෙන ගෑස් කඳු ළඟ. ඉතින් ඕගොල්ලොත් Minecraft ගහනවා නම් කන්දවල ළඟ පොඩ්ඩක් සෝදිසියෙන් බලන්න විලේජ් තියනවද කියලා ඕගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම ඕගොල්ලන් හම්බෙන එකක් නෑ. මොකද අහම්බෙන් ගොඩක් කට හම්බෙනවා. හැබැයි ගොඩක් කට්ටියට හැබැයි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. උන ගෑස් අපි විලේජ් එකට ආවා. ටකරමක් තියෙනවා. හරි ගයිස් දැන් අපිට ඉන්න තැනක් හදාගමු. මෙන්න විලේජර්ස්ලා ඉන්නවා මෙතන. හරි ගන්න. මෙන්න මෙතන ගයිස් ඔන්න මෙතන වගාවක් තියෙනවා. ඉවත ෂේප් එක ගලවගමු. නයිස්. වෑව්. කඩාගත්තා. මේවත් අපි කඩාගමු. Wow guys. මෙන්න මෙතන තව ටිකක් තියෙනවා. ඒවත් ගලවගමු. හරි guys. අපි පළවෙනි ටාස්ක් ඉවරයි. දැන් guys අපිට තියෙන්නේ පොඩි වතුරලක් තියෙනවා. මෙන්න මේකේ ගෙදරිමුද? මේ crafting table එකක් තියෙනවා. මේ මෙතන මොකක්ද හදන්නේ guys තියෙන්නේ? එතන මුකුත් නෑ guys. sorry. Apiang. Ayyoo. ඉස්සරට ගනින්. හරි. ගත්ත ඉස්සර. ඔතනට වෙලා ඉන්න මං යනවා. හරි. wow. හරි. nice. අපි කොහෙද අපිට ගියක් හොයාගන්න ඕනේ. එලකිරි guys. ඒකේ සෙට් නෑ. මේ චෙස්ට් එකක් තියෙනනේ. මොකක්ද මේ චෙස්ට් එකේ තියෙන්නේ? බානිස් තියෙනවා. අපි කැමරේනක් අඩුවන්නේ අපිට බානිස් හදාගන්න පුළුවන් නේද? කමන්නේ නයිස්. අපි මේවත් ගමු. පේපර් ටින අපිට මේකෙන් බුක් හදන්න පුළුවන්. කොම්බට් එක අපි ගමු. කවන්නේ නෑ එක්කෝනේ. හරි. දැන් guys අපිට තියෙන්නේ guys කටගා දැන් අපි යන් guys ගියක් හොයාගන්න. මේකද ගියේ? අපි මේකෙමුද නේද? දොරහගමු බට් එක දැන් අපි තියමු. චෙස්ට් එකක් හදාගන්නත් ඕනේ guys මට. චෙස්ට් එකක් හදාගන්නත් ඕනේ. මේක පටගාලා අපි ගලවගමු. විනාඩි 19ක් ගිහිල්ලා.
මෙන්න මේක දැම්මා. ඒක පේසෙන්නේ නේ guys. හරි පේස් වුණා. දැන් guys අපි පටන් ගන්න චෙස් එකක් හදාගන්න ඕනේ. චෙස් එකක් හදන එක තේරුම් නෑ. අපි කියලා ගමු guys චෙස් එකක්. යා පැත්තේ ගෙදර ඉබා චෙස් එකක්. මෙන්න මේ ගෙදර. ඔව් මේ ගෙදර තමයි. මේ චෙස් එක අපි ගලව ගමු. හරි මගේ චෙස් එක ගලව ගත්තා. දැන් එහෙනම් අපි පට ගලයන් මෙන්න මගේ ගෙදරට. ඔකට ඔක මගේ නේ දැන් මගේ guys. අපි පස්සේ කෝ ටිකට බාර දෙමු. අපි මෙන්න ගලව ගමු. මොකද කියන දන්නේ නැහැ guys. අපි ගලව ගමු. මොකක්ද උනේ? මං චෙස් එක තියන්න ගියේ. හරි. ඔන්න ඔක දැම්මා. හරි. දැන් පාට ගාලා බට් එක දාගමු. එන්න එක තමයි guys සරල පාස්වෙන් කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලා guys වඩා අත්‍යන්ත නැදති පොඩ්ඩක් ඉන්න ඕනේ. චෙස් එක මදිය guys මං ගාගෙන බට් එක දාගන්න. හායන ඔක්කොම දාගත්තා. ඉතින් guys ඔන්න අද මේ එපිසෝඩ් එක මෙන්න මෙතනින් එන්න දෙනවා. ඉතින් ඔන්න අද නම් අපි මෙන්න මෙතනින් අතර වෙනවා. ඉතින් මේක එපිසෝඩ් 2 එකක් මං ඉප්පන්නව දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අන්න channel subscribe කරලා දැන් මේක එකතර ඉන්න. ඉතින් guys ඔන්න අද ගිහින් එන්නම් ඕගොල්ලන්ට සුබම සුබ දවසක්. have a banana day. Bye, stay safe. ඔන්න දැන් අද ගිහින් එන්න. bye bye. මට අවසන් වටත් කියන්නේ බයි. ඉතින් ඔන්න අපි ගියා බයි කිව්වට බයි කිව්වට බයි.